Hi ළමයි, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම තමයි නෙතු. මුලින්ම මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා ගිහිල්ලා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද ඇවිල්ලා මේ මම dialogue එකක් record කරන්න යන්නේ. අද ජනවාරි 12 වෙනි ඉරිදා. මම මේ ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. පරක්කු වෙලා තියෙනවා ඉක්මනින් ලෑස්ති වෙන්න. මම කොහෙද යන්නේ කියලා බලන්න මාත් එක්ක subscribe කරලා මේකතු වෙන්න. මෙන්න මේක තමයි මං අද ඇඳන් යන්නේ. සාරියකුත් ඇඳගෙන මං කොහෙද යන්නේ කියලා නේද ඔයාලා දැන් හිතන්නේ? ඒකට උත්තරේ දැනගන්න නම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ තමයි මගේ අවුට්ෆිට් එක. ලස්සනයිද කියලා කියන්න යන්නකො පහලින් කමෙන්ට් එකක් දාලා. හරි ළමයි අපි දැන් ලෑස්ති වුණා. මේ ඉන්නේ අපේ චූටි නංගි. අපි දෙන්න දැන් මේ යන්න හදන්නේ දහම් පාසල්. ෆෝන් එක කරන් යන්නෙත් නෑ. කොහොම හරි පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන එන්න ඔයාලට. එහෙනම් අපි ගිහින් එන්න. බයි. පොඩි කාලේ ඉඳන් මං ගෙදරින් පිට කොහේ හරි යනව නම් අම්මටයි තාත්තටයි වැඳලා තමයි යන්නේ. ඉතින් තාමත් මන් ළඟ ඒ පුරුද්ද එහෙම්මම තියෙනවා. ගොඩක් අය ලොකු වෙන්න අපි ළඟ පොඩි කාලේ තිබ්බ පුරුදු මගින් අතහැර ගන්නවා. ඉතින් එහෙම වෙන්න හොඳ නෑ. අපි ලොකු වුණත් පොඩි කාලේ ඉඳන් පුරුදු කරගෙන ආව හොඳ පුරුදු ඒ විදිහටම තියාගන්න ඕනේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම පන්සලට ආවා. අදත් වෙනදා වගේම තාත්තට කියලා තමයි මායි නංගි පන්සලට ඇරලා ගත්තේ. උදේ ඉඳන් මහසු කල කරලා නිසාද කොහෙද අද ළමයි පොඩ්ඩ දෙනයි දහම් පාසල් ඇවිත් තියෙන්නේ. අපේ දහම් පාසල පුංචි දහම් පාසලක් වුණත් උදේ රැස්වීම වතාවත් ඒ හැමදේම හරි විදිහටම කරනවා. ඉතින් මේ දරුවන්ට අපි මේ තියෙන උදේ රැස්වීමෙන් පිරිසක් ඉස්සරහ කතා කරන එකට තියෙන බය, ලැජ්ජාව නැති වෙලා යනවා වගේම එයාලගේ හැකියා දක්ෂතා වර්ධනය කරගන්නත් ලොකු උදව්වක් වෙනවා. දහම් පාසල් ගුරුවරු විදිහට අපිට පැවරලා තියෙන ලොකුම වගකීම තමයි දහම් පාසලට සහභාගී වෙන දරුවන්ගේ පොතේ දැනුමට පමණක් සීමා නොවේ ගුණධර්ම පුරුදු කරන එක. ඉතින් අපි මේ පුරුදු කර හොඳ ගුණධර්ම නිසාම තමයි දහම් පාසල් යන දරුවෙක් දහම් පාසල් නොවන දරුවෙක්ගෙන් අපිට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. වතාවත් සහ උදෑසන රැස්වීම ඉවර වෙලා පන්ති කාමරවලට ගිය ගමන් අපි දරුවන්ගේ පැමිණීම මාක් කරනවා. ඊට පස්සේ ඉගැන්වීම් කටයුතු වගේම දරුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යොදවන්නත් අපි අමතක කරන්නේ නැහැ. තුන ශ්‍රේණියේ චූටි දරුවන්ට තමයි මට අද උගන්වන්න තිබ්බේ. ඉතින් මං එයාලට පාඩමකුත් කියලා දීලා එයාලගේ අභ්‍යාසවල හරි වැරදි බලලා ඒ වගේ අඩුපාඩු කියලා දෙන ගමන් තමයි මේ. ඉහළ ශ්‍රේණිවල දරුවන්ට සාපේක්ෂව පුංචි පන්තිවල පුංචි දරුවෝ ඉගෙන ගන්න, පොත් පෙන්නන්න, කවි සින්දු කියන්න පුදුම උනන්දුයි. ඒත් ටික මේගොල්ලෝ ලොකු වෙන්න ඒ තියෙන උනන්දුව නැති වෙලා යනවා කියලා අපිට තේරෙනවා. දහම් පාසල් පැමිණීම අතින් ගත්තත් ඉහළ ශ්‍රේණිවල දරුවෝ පහළ ශ්‍රේණිවල දරුවන්ට සාපේක්ෂව අඩු බවක් පේනවා. ඉතින් ওই විදිහට තමයි දහම් පාසලේ අද වැඩ කටයුතු සිද්ධ වුනේ.
ඉතින් දැන් මේ හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ ගෙවල් වලට යන්න. හායි ළමයි මම මේ දැන් ආව විතරයි. දැන් වෙලාව 12යි කාලයි. හරි බඩගිනි උදේට චුට්ටක් කාලා ගියේ. දැන් ඉතින් මේ වොෂ් එකක් දාගෙන කාලා එන්න. ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා යනකොට හයියෙන් වහින්න පටන් ගත්තා. වොෂ් එකක් දාන් ආව ළමයි. දැන් මේ කන්න තමයි යන්නේ. අච්චේද රස කෑමක් හදලා දෙනවා. බලමු අපි කෑම මොකද්ද කියලා. කෑම මොකද්ද කියලා බලන්න. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මෙන්න මේක තමයි මං කිව්ව රසම රස කෑම. බඩ ඉරඟු පිට්ටුත් එක්ක චිකන් කරි එක. දැන් තමයි කාලා ඉවරුනේ ළමයි. මේ අපි ලොකු නංගි තාම කනවා. පොඩි නින්දක් දාලා එන්න. 3ට විතර නිදාගත්තු මං ඇහැරෙනකොට 5:00 විතර ඇති ළමයි. අපේ නංගි අපේ ගහෙන් මේ කාමරංග ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා ඒක කමුගේද දවල් ඉඳන් කිය හිටියේ. ඉතින් මං ඇහැරුණ ගමන් එයා ඒක කපලා මේ ලුණුයි මිරිසුයි දාලා මේ කන්න තමයි දැන් ඔය හදන්නේ. එයාට දවසට අඹ ගෙඩියක් හරි කන්න ඕනේ කොහොම ලුණු මිරිස් එක්ක. ගෙදර තිබුණ නැත්නම් කොහෙන් හරි ගිහින් හරි හොයාගෙන ඇවිල්ලා කනවා. ඔන්න ඔය ඉන්නේ. මෙයාට තමයි මේක කනකම් සිහියක් තිබුණ නැත්තේ. ඉතින් අපි 3 දෙනාම කාමරංග ගෙඩිය කන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ඉතින් තවත් අලුත් vlog එකකින් ඔයාලා බලන්න යනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ මං ගෙහින් එන්නම් ළමයි. Bye.